මේ වීඩියෝ එක බලන iPhone එකේ මට බැටරි බහින වෙන්න ඕන. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ ඔය iPhone එක කොහොමද බැටරි ගොඩ වෙලාවක් තියාගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පාල් දැන් subscribe button එක click කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේකට ඔයාලා phone එකේ තියෙන setting app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට යට ගියාම බලා ගන්න බලන්න display කියලා එකකට click කරගන්න. ඊට පස්සේ ඔයාලට ඒකෙන් යට ගියාට පස්සේ බලන්න පුළුවන් dark theme කියලා එකක්. ඔයාලගේ ෆෝන් වල මෙහෙම තියෙන්න පුළුවන් dark mode කියලා. හරි ඉතින් කොහොම හරි ඔයාලා ඔය එක ටික් එක දාගන්න. හරි ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මුළු ෆෝන් එකම black වුණා. මේ ටිප් එකෙන් ඔයාලගේ බැටරිය ගොඩ වෙලාවක් සේව් කරලා තියාගන්න පුළුවන්. හරි ඉතින් මේක තමයි පළවෙනි ක්‍රමය. එහෙනම් අපි යමු දෙවෙනි ක්‍රමයට. හරි ඉතින් දෙවෙනි ක්‍රමයටත් ඔයාලට ඔයාලා ෆෝන් එකේ setting app එක ඊට පස්සේ ඔයාලට යට බලා ගන්න පුළුවන් බැටරි කියලා එක ක්ලික් කරගන්න. ඊට පස්සේ බැටරි එකට ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් බැටරි සේව් කියලා එකක් ක්ලික් කරගන්න. හරි ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙතන use battery save කියන එක ක්ලික් කරගන්න. හරි ඉතින් ඔයාලා ෆෝන් වල මේ විදිහෙන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන ඔයාලා setting එකේ බලා ගන්න පුළුවන් search එක ගන්න ඒකෙන් ඔයාලට search කරගත්ත හැකි. හරි ඉතින් මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ බැටරිය සේව් කරගන්න පුළුවන් ගොඩ වේලාවක්. ඉතින් එහෙනම් මේ ක්‍රමෙත් ඔයාලා try කරලා බලන්න. එහෙනම් අපි යමු ඊළඟ ක්‍රමයට. හරි ඉතින් ඔයාලකට ඔයාලගේ ෆෝන් එකේ තියෙන setting app එක open කරගන්න. මම මේ විදිහට open කරගන්න. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් වෙනවා මෙතන apps කියලා එකක්. ඔයාලගේ මේ setting එක හම්බුනේ නැත්නම් ඔයාලා උඩ search bar එකෙන් search කරලා හොයාගන්න. හරි ඉතින් මම මේ විදිහට click කරනවා. ඊට පස්සේ ඔයාලා උඩින්ම බලන්න පුළුවන් all apps කියලා එක ක්ලික් කරගන්න. හරි ඉතින් ඔයාලට ඊට පස්සේ බලන්න පුළුවන් යට ගියාම Google Drive app එක ඔයාලා ක්ලික් කරගන්න. හරි ඒකෙන් යට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් app battery usage කියලා ඒක ඔයාලා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලන්න පුළුවන් allow background usage කියලා ඒක ටික් එක දාලා දෙනවා. ඔයාලා ටික් එක off කරගන්න. හරි ඉතින් මේකෙන් ඔයාලා බැටරිය ගොඩ වේලාවක් සේව් කරලා තියාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ ඉවරයි. වීඩියෝ එක නම් පාදෙන් ලයික් බටන් ප්‍රෙස් කරලා අපේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. අපි ගිහින් එන්නම්.